ඔව් ගයිස් ඕන අපි දවස් 6කින් අදත් එන්න යන්නේ අද එන්න යන්නේ වෙනස්ම විදිහේ එක්ස්පෙරිමන්ට් එකකින් ඒ මොකක්ද කිව්වොත් ඉතින් ඔයාලා දන්නවනේ හඳුන්වලා දෙනවක අපේ ලිමිටඩ් වර්ෂන් හඳුන්වලා දීපන්කෝ මම දන්නේ නැහැ ඒක තෝ මට කියන්න එපා යකෝ මම දන්නවද මොකද්ද කරන්න කියලා ගොම්මෝඩේ ගෝන ඉතින් මම විතරයි දන්නේ මේ කරෝල කෑල්ල බැරි වෙලා ගේන්න යනකම අපි හම්බෙමු කරෝල කෑල්ල ගෙනපු තැන ඉඳන් ඕ මෙන්න කරෝල මේක ගෙනාවේ නෙස්ට මෝල්ට එකේ අතේ ගෑවෙන හින්දා ගොම්බල්ලත් යනවා අපේ මුගේ ගයිඩර්ගේ බල්ලා තව එකෙක් එනවා පිටිපස්සෙන් තව බල්ලෙක් ඒ උඹේ බල්ලා අපි තීරණයක් ගත්තා වීඩියෝ එඩිට් කරන්න නැතුව කෙලින්ම දානවා කියලා පොඩි තීරණයක් ගත්තා ගොම්මෝඩේ අද දැන් වාරෙන් ටෝච් එක කරා මේ ගනින්කෝ ටෝච් එක ඔව් මේක මම අපි අද කරන්න යන්නේ මෙතන හොඳයි යා හරි හොඳයිද මෙතන කරමු වත්තට යන ගමේ තියෙන ලොකුම වත්තක් තියෙනවා ඒ වත්තට යන පාර මැද තමයි අපි මේ දැන් ඉන්නේ ඔයිට නැති කටුගස් තියෙනවා ඒ පාර මැද තමයි ඉන්නේ ඕ කිසිම බොරුවක් නැහැ වත්තකට යන පාරක් මැද ඉන්නේ කළුවට කළුවේ තියෙන ගෙවල් දෙහෙම ටිකක් දුර දැන් අපි ඉන්නේ අපි අද කරන්න යන්නේ වෙනස්ම විදිහේ එක්ස්පෙරිමන්ට් එකක් මොකක්ද කියලා කිව්වොත් මෙහෙමයි වැඩේ වෙන්නේ ඔයාලා දන්නවා දැන් අපි කරෝල ගෙනත් තියෙන කරෝල තියෙනවා පොළවෙන් තියලා ඒක වටේට සුදු පාට නූලක් අදිනවා නූලක් ඇදලා ඒකට පොඩි මාන්තරයක් තියෙනවා මාන්තරය කියලා ඒ මේ නූල ඇතුළට කරෝල ඒ පුරුටු වලට හොල්මන් එනවා කියලා පොඩි කතාවක් තියෙනවා ඉතින් මේ මාන්තරය කියලා විනාඩි 2ක් විතර හිටපුවාම ඉඳලා අපි නූල කඩලා මොනවා හරි අద్భుත බලවේගයක් කැමරා කාචේ සටහන් වෙයිද නැද්ද ඒ ඕනේ දෙයක් හොරෙන් හරි වලට පෙනේ. ඔයාලා අපිට නම් තාම හම්බෙලා නැහැ මේ 3 වෙනි වීඩියෝ එක. නෑ 4 වෙනි වීඩියෝ එක. අපිට මෙච්චර මේ වෙනකන් ඒක හොල්මනක්වත් අහුවෙලා නැහැ. බොරු දාන්නේ නැහැ වැඩක් නැහැ. අද බලමු ඉතින් එක්ස්පෙරිමන්ට් එක කරලා. එහෙනම් මේ මං කියන්නේ ගල් 4ක් කොටුව වාගේ පැත් මෙහෙම තියලා මේ ඒ ගල් 4 වටේට නූල තියෙනවා. මේක කොහෙද බං ගල් නැද්ද? හරියන මේ වැටට තියලා මේ වැටට වැටේ මේ ලී දෙකට ගැටයක් දාලා වැඩේ පටන් ගන්නකෝ අපේ දැන් කොහොමද කරන්නේ ඉතින් දැන් දෙන්නකෝ දැන් අපි ඔයාලට පේනවා ඇති මේ මෙහෙම ලී දෙකක් හිටවලා තියෙනවා අර වැටේ තියෙනවා ලී දෙකක් ඒ ලී දෙක අතර මැදින් ගැට ගහලා කොටුවක් හදනවා දැන් වා මේක තියෙනවානේ මේ ලී මෙහෙම කොටුවක් හදන්නලා මේ නූලේ කොහොමද හදන්න ඕනේ ඉතින් හතර වටෙන් එන විදිහට නූල බඳින්න ඔය ලී හතරට සද්දයක් ආව ගහගෙන එහෙනම් නෑනේ අල්ල මෙතන තමයි පෙරණි සමාන්තරව හදපන් ඔතන ඉන්නේ මේ අනිත් ගහේ දවස් 6කින් වීඩියෝ එකක් කරන්න අපේ මෙයා මම ආයෙ නෙමෙයි තව දෙයක් කියන්න තියෙනවා අපේ මේ එක්ස්පෙරිමන්ට් Facebook page එක ක්‍රියේට් කරවුවා මම ඉතින් පොඩි සපෝට් එකක් දෙන්න ඔන්න අපේ මෙයා ගැටේ ගහනවා ගැම්මට
හරිනේ වැඩි. අල්ලපන් මේ පැත්තට. ඇත්තටම වැහුණනේ එක. ඈ? අල්ලපන් මේ පැත්තට. ඇත්තටම වැහුණනේ මේ පොඩි කොලයක් පෑගෙනවා වගේ. ඒකනේ. ඔයාලට ඇහෙන්න ඇති කොලයක් පෑගුණා වගේ පොඩි සද්දයක් ඇහුණා. මේ ඇයි? ඔබට ඇහුණාද? ඇහුණ ඒක දැන් දරුවටම ඇහුණා. මේ හරියන්නේ නැහැ උනේ. මේ හරියන්නේ. බල්ලොත් නෑ මන්න. බල්ලෝ ටික ගියානේ බා. බල්ලා කියලා බං. ඒක බල්ලෙක්වත් නැහැ අපි ගාව. බල්ලෝ ටික කමක් නැහැ. සද්ද හොඳට මේ ඔය ගන්කෝ කරවල ගැලි දෙක අරන් අර කොස්කොලේ මැදින් දීපන්. හාල් මැස්සෝ ගෙනාවේ හාල් මැස්සෝ වලට හොල්මන් එනවද කියන බලන් තමයි. කවුරු මැස්සෝ ගෙනාවේ ඈ? කවුරුත් ගෙනාලා නැහැ. හාල් මැස්සෝ ගෙනාවේ හරිද? මේ ගණන් ගන්න එපා. මේ හොඳ බලකරවල හොඳ වේලපු බලකරවල කෑල්ලක් තිබ්බා. ඒක බැම් උඩින් තියලා ඇද්දි බල්ලා කෑවා. කරන්න දෙයක් නැහැ. බලමු. දැන් වෙනසකටත් එක්ක හාල් මැස්සෝ ගෙනාවා. හාල් මැස්සෝ වලට එයිද කියලා. මේ එහෙනම් මම මන්තරේ දැන් කියන්න. මන්තරේ ෆෝන් එකේ තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඕම් මචං. ඕම් වැඩේ. ෆෝන් වල සිග්නල් නැති වුණා. දැන් මොකද කරන්නේ? මේ මං කියන්න දැන් ගෙදර යමන් ඊළඟ දවසේ මේ ගේම් පාර්ට් 2 ගේමු. පාර්ට් 2 ගේන්න බෑ. හිටපන්කෝ. ෆෝන් වලට සිග්නල් නැති වුණා. මේ අඩිසත්යක් ඇහුණා. මොකද බං මේ ඩේටාක් තියනවා බං හොඳට. මාර ඕන් ඒක ටච් වෙන්නේ නැහැ. මචං මෙහෙමයි. ඔතන මේ හොඳට සිග්නල් තියෙන සුපිරි ප්ලේස් එකක්. ඕනි සිම් එකකට හොඳට සිග්නල් තියෙනවා. ඒත් එදා අපි ඔය වීඩියෝ එක කරද්දි මිලාව 9:15ට විතර ඇති. ඉතින් සිග්නල් නැහැ. මොකුත් දෙයක් කරලා නැහැ. ඉතින් ෆෝන් වලට සිග්නල් නැණේ අපිට නවත්තන්න බෑනේ. එහෙනම් සිග්නල් IC ගලවන්න ඕනේ. ඔන්න බලන්න මම දැන් උතන zoom කරලා ඔයාලට පෙන්නනවානේ. මම දැන් මේ voice එක කරන්නේ ගෙදර ඉඳලා. ඔන්න බලන්න ඕන් ඔතන මේ ඕන් ඕන් සිග්නල් මාර කේස් එක කියන්නේ මැදින් ඇඩයක් දැම්ම කියලා හිතන්න එපා. මාර කේස් එක කියන්නේ දැන් අපි කවදාවත් එක්ස්පෙරිමන්ට් එකක් කරුවොත් ඒකයි කැලි දෙකකට කඩලා දෙකක් කරන්නේ. දැන් කොහොමද ඉතින් අපිට ඊයේ වන්තරේ ගන්න බැරි වුණු හින්දා කොහොමද දෙවෙනි එක්ස්පෙරිමන්ට් එකකුත් මේ වීඩියෝ එකේ ගේන්න වෙනවා. එහෙනම් පළවෙනි අද වීඩියෝ එක බලන්න අවුලක් ගන්න නැතුව අපි දෙවෙනි වීඩියෝ එක ඉක්මනට ගේනවා. අඩේ බං. මෙන්න මචං මන්තරාව සිග්නල් ආවා. 4G ආවා. මචං මන්තර බලන්නේ FB එකෙන් නෙමෙයි Chrome එකෙන් බලන්නේ. මචං මේක ලොක් වෙන්නේ නැහැ බං. AEZ ලොක් කියලා වැටෙනවා. මන්තර. අඩේ මේ වැඩේ හරියන්නේ නැහැ බං. මේ ඔයාලට පේන්නේ නැති මේ සිග්නල් හරිද? කරන්න දෙයක් නැහැ. මන්තර එන්නේ නැහැ. ඔතනින් එහාට යන්නේ නැහැ. මොකක් හරි යකෝ මේ හොඳට මෙහාට සිග්නලුත් තියෙනවනේ බං. මේ පාර්ට් 2 ගේමු. යා. guys අපි අද මේ නවත්තනවා. මෙතන බෑ වැඩේ කරන්න. අල්ලපන් ටෝච් එක අල්ලපන්. යකෝ මේ හොඳ ෆෝන් එකටත් මොනවද වෙනවා බං? මොන රෙද්දක්ද මන්දඩි? මේ ටච් කරුවට යන්නෙම නෑ මේ. ඕ ටච් කරුවට යන්නේ මේ. අය මොනවත් බොරු නෑ. සිග්නල් නැති කේස් එක. මන්තර බෑ. මේ යන්නේ. එහෙනම් මේ නූල් අනම්මනන්ට ඒක අඩපන්. ඔව් කඩන්න ඕනේ නැහැ. කොහොම තියෙනම ඉන්න එක හරි නෑ. බෑ. ඔක්කොම මේ අපි හොඳට සිග්නල් තියෙන තැනක ඉන්නේ. ඕනම සිම් එකකට සිග්නල් තියෙන තැනක. ඕනිම සිම් එකකට මෙතන සිග්නල් තියෙනවා. ඔයාලා හෙට උදේට අනිවාර්යෙන් ගෙන්නලා පෙන්නනවා මේ. මෙතෙන්ට අනික මේ හොඳ ෆෝන් එකකින් රෙකෝඩ් කරන්නෙත් ඒකත් මේ මොනවද වෙන්නේ? හරියට මේ අර ලොගඩ් කියලා එකක් තියෙනවා කැමරාව වල ගිහුවාම ඒකත් වැඩ කරන්නේ නැහැ. ඔයාලට පාර්ට් 2 ගේන්නම් ඈ. බොරු කරන්නේ නැහැ. හරියන්නේ නැහැ දැන්.
අපිටත් එක්ක හැමිලා මොනවත් අපි ගාව ආරක්ෂාවක් නැහැ මොනවත් නැහැ. අමුවෙන් ඉන්නේ. මානික මං ගෙදරින් බිත්තරත් කාලා මුරුංගා හොදී බිත්තරයි. මුරුංගා හොදී බිත්තරයි කාලා මේ. බේන් ඒ ගමන බේන් පේන්නන්නේ නැහැ. කණුවක් මේ සිග්නල් පේන්නන්නේ නැහැ මේ. ඔයාලට පේනවා මේ data on කරලා තියෙන්නේ. මේ data on කරලා තියෙන්නේ. හරිද? මේ යන්න. ඔව්. බේන් සිග්නල් නැහැ. පේන්නන්නේ නැහැ. දැන් ආදි සාද්ද ඇහුණා. මොකද අප්ලෝඩ් එක ගහන සාද්ද ඇහුණා. කොහොමද කියනවා? තව ටිකක් ගියා නම් අපි දෙන්න. යකෝ මේට වරෙන්කෝ. කරෝපන්කෝ. ඕ මචල්ලා. අපේ දැන් හතරවෙනි එක්ස්පෙරිමන්ට් එකේ අපිට සාධ්‍යයක් කරුණා. ඒක භයානක වුණා කොට. මේ හොඳට සිග්නල් තියෙන තැනට සිග්නල් නැහැ. හරිද? සිග්නල් නැහැ කියන්නේ ඉතින් ඔතෙන්ට සිග්නල් නැති වෙන්න විදිහක් නැහැ. හරිද? ඕනි සිම් එකකට සිග්නල් තියෙනවා එතෙන්ද. අපි දැන් අද 2026 7:08 7:08 ඒ කියන්නේ හෙට ඔක්කොම ටික අපි හරියට ගේනවා. එපිසෝඩ් දෙකක් කරන්නේ එකම වීඩියෝ එක එපිසෝඩ් දෙකක් කරලා අපි දානවා එඩිට් කරලා. කිසිම එඩිට් එකක් නැහැ, කිසිම සද්දයක් නැහැ. ඔයාලටම තේරෙනවා ඉතින් බොරු කරන්නේ නැහැ. හොල්මන් ඉන්නවා, ආන් අතන ඉන්නවා, මෙතන ඉන්නවා කිය රංගපාන්නේ නැහැ. එහෙනම් දෙවෙනි එපිසෝඩ් එකේ අපි හම්බෙමු. ජය වේවා.